විශේෂ අනතුරු සහිත සිදුවීම් ස්ථානයක් කියලා දැනුවත් කිරීමේ බෝඩ් ගහලා තියෙනවා. ඊට අමතරව අපි මේ කොට්ටාසිය පුරාවටම මේ ආරක්ෂක ක්‍රමවේදයක් විදිහට අපිට තියෙන අවම සම්පත් පාවිච්චි කරලා අපි මේ ආරක්ෂක පස් ගැටි ක්‍රියාත්මක කරනවා මුළු බදුල්ල දිස්ත්‍රික්කේ කඳුපල්ලම් හැම ස්ථානයකම. Ulo kulit kada dami korban. විදායක ඉංජිනේරු මාර්ග සංවර්ධන අධිකාරිය බදුල්ල මගේ කොට්ටාසිය තමයි මේ අනතුරට සිද්ධ වෙච්ච මාර්ගයේ තිබෙන්නේ. ඇත්තටම අපි මේ මාර්ගයේ තියෙන දැඩි පල්ලම් සහගත ස්වභාවය නිසා අපි කාලයක් තිස්සේ පොලිසිය සමග එකතු වෙලා සාමාන්‍ය සයින් පූර් හැම එකකටම යටින් ස්ලෝ කියලා පැනල් බෝඩ් එකක් ගහලා තියෙනවා. ඊට අමතරව දිගින් දිගට බෝඩ් 10ක් පමණ පරිබාහිර දැනුවත් කිරීම විශේෂ අනතුරු සහිත සිදුවීම් ස්ථානයක් කියලා දැනුවත් කිරීමේ බෝඩ් ගහලා තියෙනවා. ඊට අමතරව අපි මේ කොට්ටාසිය පුරාවටම මේ ආරක්ෂක ක්‍රමවේදයක් විදිහට අපිට තියෙන අවම සම්පත් පාවිච්චි කරලා අපි මේ ආරක්ෂක පස් ගැටි ක්‍රියාත්මක කරනවා මුළු බදුල්ල දිස්ත්‍රික්කේ කඳුපල්ලම් හැම ස්ථානයකම. පුළුවන් හැම ස්ථානයකම. එතකොට මෙම අනතුර සිදු වෙන්න මීටර 134ක් කලින් අපි එහෙම ආරක්ෂිත පස් ගැටක් මේ ස්ථානයේ ගහලා තියෙනවා. ඇත්තටම බස් එක ඇවිල්ලා බ්‍රේක් නැතුව ඇවිල්ලා පළවෙනිටම වැදිලා තියෙන්නේ මේ ආරක්ෂක පස් ගැට්ටේ. මේ පස් ගැට්ටේ වැදිලා නැවත වතාවක් මාර්ගයේ බස් එක ඇවිල්ලා තමයි පහළට ගිහිල්ලා ලයිට් කන්න වැදිලා අන්තිම සිද්ධ වෙලා තියෙන්නේ. මෙතනින් එහාට ඇත්තටම තියෙන්නේ පාතාලේ පේන්නේ පතුල පේන්නේ නැති විශාල පාතාලයක්. මේ පස් ගැට්ටේ නොතිබෙන්නට මේ ඛේදවාචකයක් මහ විශාල ඛේදවාචකයක් කරලා තමයි මේ අනතුර නිමා වෙන්නේ. ඇත්තටම මාර්ග සංවර්ධන අධිකාරිය විදිහට අපි බොහොම ආඩම්බර වෙනවා මේ මට්ටමින් මේ අනතුර වළක්වා ගැනීමට හැකියාව ලැබීම ගැන මගේ සහෝදර නිලධාරී මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. දුරදක්න නුවණ පාවිච්චි කරලා මේ විදියක් සිද්ධ කිරීමට.